ආයිබෝවන් පැත්ත ගියත් ඇත්ත කියනට සූදානම් අදත් හිරු රාත්‍රී 9:30 මම මහේෂ් සේනාරත්න මම ප්‍රසාද නිමන්තිකා විජේරත්න ප්‍රථමයෙන් අවධානය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත ජනතා අභිෂේකයෙන් හිරු 17 වෙනි සංවත්සරයේ සමරයි ගුවනින් තෑගි ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ගන්නා අවසන් තීරණය හෙට. ඔබට හෙට දවල් 12ක වෙනකොට අවසන් තීන්දුව දැනගන්න පුළුවන්. බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංගගේ බිරිඳ මූල්‍ය අපරාධ කොට්ටාසයට. තංගල්ල වෙරළේ අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්වයක්. ශ්‍රී ලාංකීය මාධ්‍ය කලාව නව මානයකට යොමු කළ හිරු අද 17 වන සංවත්සරය අභිමානයෙන් සමරනවා. මේ හිරුගේ සංවත්සරය වෙනුවෙන් තැබූ සටහනක්. ශ්‍රී ලාංකීය මාධ්‍ය කලාවට අනුකරණයෙන් සහ ආවෙනිකත්වයෙන් තොරව නව අරුතක් එක්කල හිරු අද මුළු ශ්‍රී ලංකාවේම ජනහද දිනු මාධ්‍ය නියමුව බවට පත්ව අවසන්. හිරු අතීතයට එක්කල බොහෝ දේ අදටත් ඇතැමුන්ට නැවුම් අත්දැකීම්. හිරු විය හැක්කේ හිරුට පමණක් බව හිරු සැමටම පසක් කර අවසන්. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ හිරු කළ දෑ ඓතිහාසිකයි. Hiru Golden Film Awards. එසේම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ අති දැවැන්ත ප්‍රාසංගික සංගීතමය අත්දැකීම්ද හිරුගේ ශක්තියෙන් ගොඩනැගීම විශේෂත්වයක්. හිරු සංවිධාන කළ සර්වඥ ධාතු වන්දනා, හිරු ශ්‍රද්ධාභි වන්දනා ඇතුළු ආගමික වැඩසටහන් වලට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ආශිර්වාදය ලැබුණේ ඒ නිසාවෙන්. හිරු සදාකල් ජනතාවට නිවැරදි සත්‍ය තොරතුරු ප්‍රථමයෙන් සපයන ප්‍රවෘත්ති විකාශයේ නිර්මාණකරුවා වුණා. අද හිරු 17 වන සංවත්සරය අභිමානයෙන් සමරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රබලතම මාධ්‍ය ජාලය ලෙස සමස්ත දිවයිනම හිරු එළියෙන් නහවමින් ශ්‍රී ලංකාවේ සිදු කළ වෙදිමත් සත්‍ය සියලු සමීක්ෂණ වලින් හිරු විශිෂ්ටතම නාලිකාව ලෙස නැවත නැවත තහවුරු කරනු ලැබුවා. ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනු සිල්වා මැතිතුමන් මේ අසහාය ගමන් මගට නායකත්වයේ දුන් නියමුවයි. එදා මෙදා තුර අනේක විද අභියෝග ජය ගනිමින් පෙරටම යන්නට හිරුට ශක්තිය ගුණේ දයාබර ඔබයි. ඒ නිසාම 17 වැනි සංවත්සරයේ සමරීමේදී ඔබ අමතක කළේ නැහැ. ගුවනින් මිලියන ගණන් වටිනා ත්‍යාග වවුචර්පත් ලබා දීමේ වැඩසටහනක් අද දවස පුරා ක්‍රියාත්මක වුණේ උතුරු මැද, බයඹ, බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත් ආවරණය කරමින්. අධීර 3ක් යටතේ විශේෂ හෙලිකොප්ටර් යානයකින් මෙම ත්‍යාගයන් ලබා දීම සිදු කෙරුණු අතර එහි පළමු අධීර වූයේ හිඟුරක්ගොඩ, දඹුල්ල, කුරුණෑගල, පොල්ගහවෙල, වරකපොළ, මේගමුව සහ ගම්පහ ප්‍රදේශයි. දවස පුරා එම ප්‍රදේශයන්හි ජනතාව හිරු ජයග්‍රාහකයෙකු වන්නට මග බලා සිටියේ මෙලෙසින්. මේ ත්‍යාග ලැබුවන් සිය සතුට හිරුට ප්‍රකාශ කළ ආකාරයයි. ඇවිල්ලා ඔය කෙනකොට හෙලිකොප්ටර් යනවා දැක්කම. ඊට පස්සේ සලූට් ගාව දාන්න කියලා. ඒතකොට තමයි මගේ කියලා දැම්මේ. එయ్యේ නයි මේ ටිකේම කණේ ගහන් අහගෙන තවත් කණේ ගහන් ඉන්න හිරු. මේ අත සන්තෝෂ ඇත්තටම මේ දාපු එක එන මේ වහල උඩ නැගගෙන මිනිස්සුන්ගෙන් බැනුම් අහලා තමයි ඔහොල ගත්තේ. ගොඩක් සන්තෝෂ ඇත්තටම. අපි හැමදාම හිරුත් එක්කයි ඉන්නේ. අදන් තියෙන්නේ. ඉඳලා ගත්තනේ. ෆෝන් එක. වහල උඩ නැගලා ගත්තේ. වහුන් අපි උදේ ඉඳන් බලන් හිටිය එරුවකින් එනවා කියලා. එපා අටාමාල වරකපල ටවුමට ආවා. ඇවිල්ලා හෙලිකොප්ටරයෙන් බඩු ගොඩාක් දැම්මා. හයිෆයි සෙටප් එකක් මට හම්බෙලා තියෙන්නේ. මම ගොඩාක් සන්තෝෂ වෙනවා එරුවකට. කට්ටිය සෑහෙන්න ඇහිඳා. අංගිල්ලලා අවුල්ලලා මේ ගත්ත මට ඒකෙන් සෑහෙන ප්‍රතිඵල මේක ලැබුණා. මට එරුවකට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. එරුවකට මුලින් මම යාළුවෝ සෙට් එකත් එක්ක සුබ පන්දිනයක් වේවා කියලා පතනවා. ඇත්තටම මේ වැඩේ හොඳයි. දිව්වා අපිත් අවුල ගත්තා. මේ බඩු අයක් ගන්න තියෙන්නේ එරුවක් වෙනට සුබ උපන්දිනයක් වේවා. මට හම්බුනේ රයිස් කුකර් එකක්. ඇත්තටම ගොඩක් සතුටුයි මට. මොකද හිරුත් එක්ක තමයි මං ගොඩක් කල් ඉඳලම ඉන්නේ. දෙවැනි අදියර, මොරටුව, පානදුර, කළුතර, බේරුවල, අම්බලන්ගොඩ, ගාල්ල, වැලිගම, මාතර, දෙනියාය, රත්නපුර, හොරණ සහ පිළියන්දල යන ගම් නියංගම් පසු කරමින් සිදු කෙරුණා.
කඩවත, නිට්ටඹුව, කෑගල්ල, මහනුවර, මාතලේ, පොළොන්නරුව ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ගුවනින් ත්‍යාග ලබා දීමේ වැඩසටහනේ තුන්වන අදියර පස්වරුවේ ක්‍රියාත්මක වුණා. සන්තෝෂ අපි හැමදාම හිරු අහන්නේ බලන්නෙත් හිරු සදාකල් රැඳේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ කොළඹ යන්න ගියේ බස් එකෙන් බහලා දුවගෙන ගිහලා හිටගත්තේ. හිරු ඇත්තටම අපේ රටක් වටිනවා. ඇත්තටම අපිට මේ වගේ දේවල් ලබා දෙන එක අද කාලේ ඒ නිසා ඉතින් අපිට මේක ඉතාමත් වැදගත්. හිරුට ස්තුතිවන්ත වෙනවා. සෑහෙන දුර දිව්වා කිලෝමීටර බර ගානක් දුර තමයි හොයාගත්තේ. ගොඩක් සන්තෝෂයි. හිරු අපේ පණ වගේ හිරුට කවදත් ආදරේ. දයාබර ඔබ වෙනුවෙන් කැපවන හිරු හැමදාමත් ඔබේ ළඟින්මයි. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පක්ෂ ලේකවරුන් සහ නියෝජිතයින් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අගෝස්තු 17 වෙනිදා පැවැත්වෙන මැතිවරණයට අදාළවයි. එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ පක්ෂ නියෝජිතයින් මෙතෙන් සාකච්ඡා වුණා මැතිවරණ නීති ආරක්ෂා කිරීමේදී පහුගිය කාලයේ වගේම තදි මධ්‍යස්ථීමක් ඕනයි කියන කාරණේ ඡන්ද ප්‍රකාශනපත් කළ තියෙද්දී පත්වීම් දෙන්න පටන් ගන්න තියෙන සමහර රාජ්‍ය ආයතනවල ඒ සම්බන්ධයෙන් එතුමා ඒ ආයතනවලට මැදිහත් වෙනවා කියලා කිව්වා. අපි දකිමින් ඉන්න දේ තමයි මේ වෙලාවේ ගත්තමත් කලින් වගේම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම පටන් ගන්න තියෙනවා. මේ මැතිවරණ කටයුතු ඔක්කොම හරි ආකාරයට ඉදිරියට ගෙනියනවා වගේ තමයි අපිට පේන්නේ. දමල ජාතික සන්ධානයේ වශයෙන් අපිත් මැතිවරණ නීතිය කොයි ආකාරයකටත් උල්ලංඝනය කරන්නේ නැතුව ප්‍රචාර කටයුතු වලට සහභාගී වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කාටවත් සහය දෙන්නේ නැහැ. අපි දමල ජාතික සන්ධානයේ වශයෙන් අපි තරඟ කරන්න යනවා. ඉදිරි පාර්ලිමේන්තු මහමැතිවරණය ස්වාධීනව සහ අපක්ෂපාතීව පවත්වාගෙන යන ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව සාර්ථක වැඩපිළිවෙලක් යටතේ ඉදිරි මැතිවරණය ස්වාධීනව පවත්වාගෙන යාමට හැකියාවක් ඇති බවට අපිට විශ්වාසයක් ඇති වුණා. අද කෙරෙන්නේ මේ මැතිවරණ ක්‍රියාදාමය පිළිබඳව මැතිවරණයේ නීති රීතීන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාපටිපාටිය පිළිබඳව හඳුන්වා දීම. මම දැක්කා මේ බොහොම සිත් ගන්නා සුළු ප්‍රකාශයක් එතුමා කළා. ඉතින් මේ ප්‍රකාශයේ මල් පැලගෙන වෙන්නේ හැටියට කටයුතු වුණොත් අපිට තාම හොඳ මැතිවරණයක් කළා ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වෙයි. නෑ මම ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ සෙල්ලපිගේ ප්‍රෙස් එකේ හිටපු අය මම හිතන්නේ දැනුවත් වීමක් වෙලා නැතුව ඇති. පක්ෂයේ ස්ථාවරය පිළිබඳව ඒක ඉතා පැහැදිලිව පෙරේදා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිකුත් කරපු ප්‍රවෘත්ති නිවේදනය දක්වලා තිබුණා. තිවරණයේ තරඟ කෙරෙන්නේ අගමැති අපේක්ෂකවරයෙකු නම් නොකර ගන්නාසුළු ප්‍රකාශයෙන් සාක්ෂාත් වෙන්නේ ඔබතුමා ක්‍රියා කරනවා. ඔව් පොඩ්ඩක් බලන් ඉන්න. දවස් කීපයක්. තරඟ කරන්න බෑ. මම තරඟ කරන්නේ සන්ධානයේ. එතුමා එහෙම සඳහනක් කළේ නැහැ විශේෂත්ව වශයෙන්. නමුත් ඒක හිතන්න දෙන්න බලා ගන්න පුළුවන්. හොරෙන් තරම් කරන්න බෑනේ. අපිට කල් දෙන්නකෝ. සෞන්දර්යහරුවා දෙන්නට බලා ගන්න පුළුවන්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන බවට කළ ප්‍රකාශය පිළිබඳව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් පළ වුණා. කණ්ඩායම් නායකත්ව දීමේදී නාම යෝජනා තේරීමේදී පාර්ශ්ව දෙකටම එකඟත්වයට එන්න පුළුවන් චරිත ප්‍රශ්න සමනය කරන්න ඉදිරියට ගන්න වෙයි. විශේෂයෙන්ම සාකච්ඡා වුණා චමල් රාජපක්ෂ මැතිතුමාගේ අනාගත කාර්යභාරය ගැන. මුගදෙනෙක් යෝජනා කරා ඒක දැනට සාකච්ඡා මට්ටමේ පමණයි තියෙන්නේ. දෙගොල්ලට එකඟ වෙන්න පුළුවන් නම් චමල් රාජපක්ෂ මැතිතුමා වැනි කෙනෙක් වටා ඒ සටන ගෙනියන්න පුළුවන් නම් ඒක එක්වීමේ යෝජනාවක් හැටියට සලකන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා සන්ධානය ජයග්‍රහණය කරවන්න මේ හිටපු ජනාධිපතිවරු දෙන්නම මැදිහත් වෙවි කියලා. මොකද චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය අපි දෙවතාවක් මේ රටේ ජනාධිපති කරා. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙසරයක් අපි ජනාධිපති ධූරයට පත් කරා. දැනට එහෙම එකඟතාවයක් තිබෙන බව තමයි අපි දන්නේ. ඒ එකඟතාවය ඇතිවීමෙන් පවතින. ඒ වගේම එවැනි එකඟතාවයකට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඉඩ නොදෙන බලවේගයකුත් ක්‍රියාත්මක වෙනවා. එතුමා තනියෙන් නෙමෙයිනේ තීරණ ගන්න. නාම යෝජනා පිළිබඳ තීරණ ගන්න දේශපාලන පක්ෂයක දේශපාලන මණ්ඩල තියෙනවා.
අපේ දේශපාලන මණ්ඩල අපේ දේශපාලන නායකයන් පක්ෂ නායකයන් රැස් වෙලා තීරණයක් අරන් ඇවිල්ලා ඔබතුමන්ලට දැනුම් දෙනවා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියෙනවා. ඒක තාම මොන පක්ෂේ යනවද කියලා තාම මේ ගෙදරක ගමනක් යනවා වගේ නෙමෙයි දේශපාලන. මහින්ද රාජපක්ෂ මහත්තයා යලි දේශපාලනය ගන්න උඩ අයිතියක් තියෙන බව ඇත්ත. ඒ ගැන ගැටලුවක් අපිට නැහැ. නමුත් ඒ උවමනාව ගත්තොත් එහෙම ඉතා පැහැදිලිව පෙරදුනත් බලය අතාරින්න බැරි බල කෑදරකමක් තියෙනවා කියලා හරි පැහැදිලිව පේනවා. අනිත් එක තමයි උන්ට බලය නැතුව බෑ. ඉතිහාසය තුළ උන්ගෙන් වෙච්ච වැරදි වලට අපරාධ වලට වගකීමෙන් ගැලවෙන්න නම් උන්ට බලය ඕන. බලය නැතුව උන්ට ගැලවීමක් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති හැටියටත් ප්‍රතික්ෂේප වුණා. ඒ ජනමතයට පිටුපාන්න මම කියන්නේ දැන් ඉන්න ජනාධිපතිතුමාටත් පුළුවන් ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මේකෙන් එක දෙයක් පැහැදිලි වෙනවා. මොකද්ද? අපේ රටේ දේශපාලනයේ තියෙන මජරකම, ජරා ජීර්ණකම. ජනවාරි 8 වෙනිදා ආරම්භ කරපු විප්ලවය අගෝස්තු 17 වෙනිදා වෙනකොට සම්පූර්ණ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපේ ප්‍රතිවාදියාට එක අවවාදයක් දිය යුතුයි. අපි සත්භාවයෙන් වැඩ කරනවා කියලා අපි නිවටයන් කියලා අපේ ප්‍රතිවාදයන් එහෙම හිතන එක වැරදි. අද පරාජිත දූෂිතයන් හැසිරෙන ආකාරය බැලුවම අපි එකක් කියන්නේ අලියා කුලප්පු කරන්න එපා. අපි ඒ ප්‍රචණ්ඩත්වයට යටත් වෙන්නේ නැහැ කියන එකත් අපි කියන්න කැමතියි. මහින්ද රාජපක්ෂ එදත් පරාදයි හෙටත් පරාදයි. ඒක තමයි තිත්ත ඇත්ත. එක්සත් ජාතික පක්ෂයට ලබන මැතිවරණයේදී ආසන 115කට වැඩි ගාණක් හම්බ වෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ අපි ස්ථාවර ආණ්ඩුවක් හදනවා. නව යුගයකට අපි මේ රට අරන් යනවා. අලියලා කොට යටතේ ඡන්දෙ ඉල්ලන්න කැමති නම් ඕන කෙනෙකුට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඕන සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් හිටපු ජනාධිපතිතුමිය වුණත් අපිත් එක්ක තරඟ කරන්න කැමති නම් අපිට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදෙන්නේ නම් තමන් මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව ඔහු දිනවීමට ක්‍රියා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භික්ෂු සංවිධානය පවසනවා. එම සංවිධානයේ භික්ෂුන් වහන්සේ අද කොළඹ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ අදහස් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මොන තීරණු ගත්තත් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට පත් කරන්න තමයි සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ. සමහර විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකත්වයේ නොදුන්නත් මහින්ද රාජපක්ෂ මැතිතුමා කිනම් හෝ සන්දානයකින් ඉදිරි මහමැතිවරණයේ තරඟ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භික්ෂු සංවිධානය හිතුමත් සමග ඉදිරියේදී කටයුතු කරන්න සියලු කටයුතු අපි සූදානම් කරනවා. ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමති වෙන්නේ මේ පක්ෂයේ සෑම දෙනාටම සාධාරණයක් සිදුවන ආකාරයට කටයුතු කරන්න කියන එකයි. එහෙම නොමැති වුණොත් එහෙම පක්ෂයේ දෙකට කිරීමේ වගකීම පක්ෂ සභාපති හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට බාර ගන්න සිද්ධ වෙනවා. මේ අතර පුරවැසි බලය සංවිධානය අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණේ ජනවරම පාවා නොදෙනු මහින්දට ඉඩ නොදෙමු යන තේමාව යටතේයි. මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලිව ප්‍රසිද්ධ වේදිකාවල කිව්වේ මහින්ද දිනුවොත් පොළොවෙන් අඩි 6ක් යට තමයි ඉරණම විසඳෙන්නේ. ඔව් දැන් කල්පනා කරන්නට ඕනේ මහින්ද රාජපක්ෂට දේශපාලන භූමිකාවක් නිර්මාණය කිරීමට යම් අනුග්‍රහයක් ලබා දුන්නොත් 63 ලක්ෂයක් මේ රටේ ජනතාව පොළොවෙන් අඩි 6ක් යටට තල්ලු කරන මම්පෙත් විවර කරන්නේ. ඔහු මොන විදියේ තීරණයක් ගත්තත් අපි විශ්වාස කරනවා ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාව අභිමුව දුන් ප්‍රතිඥාවන් paludu කරන්නේ නැහැ කියලා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි මහමැතිවරණයේදී නාම යෝජනා ලබා දුන්නද අගමැති අපේක්ෂකත්වයේ හෝ කණ්ඩායම් නායකත්වය ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ අද පස්වරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායකින් සමග ජනාධිපතිවරයා පැවැත් වූ සාකච්ඡාවකදී